ඔව් දැන් මේ ස්ථානයේ ඇවිල්ලා අත්තම කිව්වොත් එක්තරා තාපසයෙක් භාවනා කරපු ස්ථානයක් මේක. ඒ තාපසයාව ඇත්තම කිව්වොත් හඳුන්වන්නේ රොක් සංගීතයේ මෙටල් තාපසයා කියලා තමයි හඳුන්වන්නේ. ඔහු හිටියේ මෙතන තමයි භාවනා කරේ. මෙටල් සංගීතයේ උපත ඇත්තම සිදුුනේ මෙතන. ඔව් අනිත් එක තමයි මේ තාපසයා ජීවත් වුනේ මේ ගහේ තියෙන මේවා කාල තමයි තාපසයා ජීවත් වුනේ. එහෙනම් මේවා නෙමෙයි. එතන බෝල තියෙන කාල තමයි ජීවත් වුනේ. බලමු මාත් කාලා බලමු නියන් කන්න පුළුවන්ද කියලා. කොහොම කෑවද කියලා. ඔව් අපිට පෙනියනවා කියන්නේ ඔයක් කොච්චර මේ මෙටල් සංගීත වෙනුවෙන් කියන්නේ යාගේ ජීවිතේ ඔක්කොම සතෙක් වෙනවා වෙනවා කොටි මේ අත්තම කිව්වොත් අපේ ට්‍රයිබල් බෑන්ඩ් එකේ ලීඩ් සිංගර් අර්පත් සලිම් මේ තාපසයාගෙන් බ්ලෙසිං සරන් තියෙනවා. පොඩක් උඩින් ඉන්න උතන් ඉන්න උතාව වැඩන කියලා. ඒ හිටනා. බෑ ඔව් අපි දැන් මේ ඉන්න සත්‍යය චාරිකාවේ තව ඉස්සරහට අපි යමු. ඉස්සරහට ගිහලා අපි තව ඉතුරු විස්තර කතා කරමු. අපිට මේ වෙලේ සද්දයක් ඇහෙමින් පවතින ඉදිරියෙන් ඒ ගැන තමයි විමසිල්ලෙන් අපි ඉදිරියට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඕන් ඉතින් තව එකක් තියෙනවා ගියහම. දැන් ඕගොල්ලෝ අහලා ඇති විශේෂ කතාවක් තියෙනවා. දැන් අලියාගේ නැට්ටෙල්ලිලා දිව්‍ය ලෝකේ ගිය කතාව. අපි පැමිණලා තියෙන්නේ ඒකට සම්බන්ධ බොහොම ළඟින් යන ස්ථානයකට. මේ සම්බන්ධව දැන් බොහොම ළඟින් යන ස්ථානය තමයි මෙන්න මේ අපි ඉදිරියෙන් දකින්නේ. මේක අපි ඇත්තම කිව්වොත් ඉසුරු ලේකම්ගේ අපේ අලි මහත්තයා මෙන්න මේ ඔස්සේ ගිහිල්ලා තමයි දිව්‍ය ලෝකේ අරන් යන්න ගිහිල්ලා තියෙන්නේ. එයාගේ නැට්ටෙල්ලිච්ච යාළුවෝ ටිකක් ඉන්නේ ඇති සමහර විට. හැබැයි මේක දිගේ නැගිද්දි මේ ගල යම් කිසි කැඩීමකට ලක් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ බොහොම ශක්තිමත් ගලකින් හදලා තියෙන්නේ. මෙතන අපිට පේන්නේ ලංකාවේ තියෙන ලොකුම උස්වැලක වැලක් තමයි මේ මෙතන අතෙන්ද හොදන්නේ. zoom ගන්න. හරි ඉතින් හරිද කරුවද ෆොටෝ එක Chan, like this. I'm actually in the sexiest place in the world. This is අත්තම කිව්වොත් ලංකාවේ නෙමෙයි ලෝකේ තියෙන විශාලතම පුස් වල තමයි මේ තියෙන්නේ. ඕකේ හොයාගත්තා. මම බයද මෙතන මං ලිස්සන වැටුනොත් එහෙම ඉතින් සෝරිම තමයි. හරි හරිනේ. හරිනේ. ඇතුළට ඵලය. it's recording. ඇතුළට ඵලය. මෙතනින් තව ඉස්සරහට යන්න පුළුවන් නම් අපිට බලා ගන්න පුළුවන් මා ලස්සන විවයක් තියෙනවා. මෙතන ගස් වැලිලා තියෙනවා කියලා අපිට පොඩ්ඩක් යන්න අමාරු වෙයි. මට කෝල් හෙව්තනවා යාස් අයියෝ. කතා කරමු. අනේ වගේ කවුද මේ කතා කරන්නේ? Oh yeah, Vampy. Sinad Vampy. Describe what? This place. Yeah, පොඩි නෑ දැන් ඒ මට place එක. ඔව් finally made දෝ දැන් ඔබට අතනින් පෙනේ මා ලස්සන විවයක් තියෙනවා. අපි තාම ඇත්තම කිව්වොත් මේ කන්දේ භාගයක් දුර වගේ තමයි ඉල්ල තියෙන්නේ. තව මේ වගේ දුරක් යන්න තියෙනවා අපිට. ඔව් දැන් මෙතන ඔබට පෙනියනවා මැණික් ගල් වගේ දෙයක් ඉතාමත්ම වටිනා කියන ගල් වගේ අත්තා මෙවුවා.
මේ මිල නම් ඇත්තම කිව්වොත් මිල කරන්න බැරි තරම් එකක් මේ ගල්ල. ඉස්සර ලයික් ඉංග්‍රීසි කාලේ තමයි මේ ගල තාමනේ කියන්නේ ඒ කාලේ මේ ගල් එහෙම ඒගොල්ලෝ ගොඩක් අරන් ගිහිල්ලා තියෙනවා. පොඩ්ඩක් ඉතුරුලා තියෙනවා මෙතන. ගන්න පුළුවන් මෙතන කැලක් ගලව ගන්න පුළුවන් නම් එහෙම මටත් සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්. ඒ තරම් වටිනවා මේ ගල. ලේවලින් මෙතන මේ ඊතලයක් ගහලා තියෙනවා. අපේ මේ ඉස්සර හිටපු වැද්දන් විසින් කරපු මාක්කයක් තමයි මේ. ඇත්තටම මේක මේ අපි කාබන් පරීක්ෂණය කරාම මේක මේ ප්‍රතිඵල වලින් ආවේ මේ මිනිස්සෙක්ගේම ලේවලින් කරලා තියෙන්නේ. මිනිස්සෙක්ගේම ලේවලින් තමයි මේක කරලා තියෙන්නේ. මේ Z නෙගටිව් වර්ගයේ ලේ වර්ගයක්. එහෙම. කොහොමද වැඩි බොරු ඒ ගාලේ? මේ ගල උඩ නගිද්දි මේ අපි නිරීක්ෂණය කරපු විශේෂ දෙයක් තමයි මේ ගල උඩ ඕගොල්ලන්ට පේනවා ඇති අපේ මේ නිලෝජන් ඉන්නට වඩා ඉන්නට චුට්ටක් මෙහායින් දකුණු පැත්තට වෙන්න යම් කිසි සලකුණක් තියෙනවා. මේ වෘත සලකුණක්. මේක මේ අපි සැක කරන විදිහට පිටසක්වල ජීවි යානයක ගොඩ වැස්මක් විදිහට අපි හිතන්නේ. මේ අපි ළඟට ගියා නම් ඒක වැඩි විස්තර දැනගන්න හම්බුනේ නැහැ. නමුත් අපිට විශේෂ මේ දෙයක් හම්බුණා මෙන්න මේ අසල තිබිලා. මෙන්න මේ වැනි වර්ගයේ යකඩ කැබලි සෑමතැන විසිරලා තියෙනවා. මේ අපි කරපු පරීක්ෂණ වලින් අපිට තහවුරුනේ මේ වගේ දේවල් මේ අපිට පෘථුවිය තුළ මේ වගේ ලෝහ වර්ග සොයාගන්න නැහැ කියලා. ඉතින් අපිට අනිවාර්යෙන්ම එන්න වෙනවා නිගමනයකට අර අතන ගොඩ බස්සලා තියෙන පිටසක්වල ජීවි වාහනයක් කියලා. අපේ මේකප් ආටිස්ට් මෙලෝනේ කියන විදිහට මෙතන පිටසක්වල ජීවි යානෙන් ගොඩ බහැලා තියෙන්නේ මේ කාන්තාවන් පිටසක්වල ජීවි මේ ෆීමේල් කට්ටිය කියලා. මොකද්ද හේතුව කියලා එයා පැහැදිලි කරයි. ඇත්තටම එහෙමයි. දැන් අපි ගත්තත් පුත්‍රිය ජනගහණයෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ කාන්තා පක්ෂය 52ක් විතර. එහෙම ගත්තාම අපි සමීකරණ වලට අනුව මේ අවට ඒ කිව්වේ මේ අපේ ගැලැක්සි එකේ දැනට අපි සොයාගෙන තියෙනවා 12 ජීවින් සිටිය හැකි අනුමාන කරන. ඉතින් අපිට අනුමාන කරන්න පුළුවන් මේ පෘථිවියේ තියෙන මේ කාන්තා පක්ෂයේ ජනගහනය වැඩි වීම ඒත් බලපාලා කියලා. අපි මේ දැන් සංචාරය නිවා කරලා ආපසු යන්නයි කල්පනාව. ඉතින් අපි ආයෙත් යන ගමන් මගතොටදී විශේෂ දෙයක් හම්බුණා. බලමු. No. There's something. Hey, upala pack කරමු. ඔව් පැක් එකක් තියෙනවා. එන එච්චරයි. මම හිතුවා ඒකේ. අපි දැන් බෑ කන්දෙන් පාරට බහලා පල්ලහැට මේ පල්ලයට ආවා. අපි දැන් දන්නේ නැහැ මේ පාරේ කොහාටද කොල අගක් මුලක් කිසි දෙයක් දන්නේ නැහැ. දැන් ඉතින් අපි හිතනවා මේක තමයි අපේ ගමනාන්තය කියලා. ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු. පන්සල අර පැත්තේනේ. ඔව්. එහෙනම් අර පැත්තේ. ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු. කොයිද මේ පන්සල අර පැත්තේ?
මං හිතන්නේ නා ඒ කට්ටිය පන්සල හොයනවා. ඒ පාරෙන් අපේ ඉන්න ඈත පැත්තට අපි ඇවිල්ලා තියෙනවා. පන්සල ඇවිල්ලා